අපි අද ඇවිල්ලා ඉන්නේ ජාතික නාමල් වෙන බලන්න. ඉතින් අපි යනවා ඉතින් තාම දුරට. ඇහැෙන දුරක් ආවා කිලෝමීටර් එකමාරක් දෙකක් කිට්ටු වෙන්න කැලේ මැද්දින් අපි යන ගමන් තව ඉස්සරහට තියෙනවා. ඉතින් යාළුවනේ මම අද ඔයාලත් එක්ක මේ වීඩියෝෙන් බෙදාගන්නේ මෙම ස්ථානයේ පිහිටීම භෞතික ලක්ෂණ හා ඓතිහාසික තොරතුරු ජෛව විවිධත්වය යන මාතෘකා ටික ඔයාලත් එක්ක කතා කරන්න තමයි මම චුට්ටක් ඔයාලත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ. යාළුවනේ ඉතින් අපි කතා කරමු මුලින්ම මෙහි ඓතිහාසික තොරතුරු පිළිබඳව. මෙම නාවනය දේවානම්පියතිස්ස රාජ්‍ය සමය දක්වා දිව යනවා. නාගස් නොමැතිව වනයක් ලෙස පැවතුණු මේ ස්ථානය නාගස් සිටුවීමට දේවානම්පියතිස්ස රජ සමය තමයි කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ජනප්‍රවාදික තොරතුරු හා ඓතිහාසික තොරතුරු අනාවරණය වන්නේ මතු බුදු වන මෛත්‍රී බෝසතුන් වහන්සේ නා වෘක්ෂයක් පෙරටු කරගෙන බුදු වන බවත් උන්වහන්සේ උදෙසා සිහිපත් කිරීමේ අරමුණින් මේ නාගස් සිටුවා තිබෙන බවයි සඳහන් වෙන්නේ. තවද ලෝකයේ විශාලතම එක්ටැන් සෙල්ලිපියද මෙම නාමල් වෙන තුල දක්නට ලැබෙනවා. නාමල් වෙනේ විවිධ වෙහෙර විහාරද රාශියක් දැක ගන්න පුළුවන්. ඒ අතරින් සඳකඩ පහන, නාමල් සෑය, රෝස තිරුවන්නා ගල් වලින් ඉදි කර ඇති බෝධිගරය, පිළිමෙගේ ආදී මෙහි සුන්දරත්වය වැඩි දියුණු කර ඇත. මේ ඔබට පෙනෙන්නේ මෙම ස්ථානයේ තිබෙන සුවිශේෂී ස්ථානයක්. රෝස තිරුවනා හදු පද්ධතිය අභ්‍යන්තරයෙන් ඇදහෙන කුඩා දියැලි තුනක් හඳුනාගෙන ඇති අතර මේවා නාමල් වෙන මැදින් ගලා යන අතර ආයුර්වේදීය ඖෂධ ගුණයෙන් හා ලබන ඝනත්වයෙන් ඉහළ අගයක් ගන්න මෙම දිය පොළොවට පතිතව හැම ස්ථානයේදීම ඇති ගලක් ගලින් නිමවන ලද පියන් ස්තරය වටා කැලටි භ්‍රමණය වෙමින් පොළොවට කිඳා බසිනු දැකගත හැකිය. වර්ෂා කාලයකදී වුවද ජලයේ එතනින් කිටාර ගැලීමේ කිසි නොමැතිව පොළොවට කිඳා බැසීම විශේෂම සිදුවීමකි. මෙම ස්වභාවය අනුව එම ස්ථානයේ පෙර දවස ගම්මානයට අවශ්‍ය වන්නා වූ ජලය බෙදා හැරීම සඳහා වාරි පද්ධතිය භූගර්භයේ අභ්‍යන්තරයේ ඉදි කර ඇත්තැයි අනුමාන කරයි. ඒ කියන්නේ කන්ද නගින්න පටන් ගන්න තැන. ඉතින් වැදගත් පුරාවිද්‍යා ස්ථානයක් මේ ස්ථානය. ඒ වගේම තමයි ඝර්ම කලාපීය ශාක විශේෂ 108ක්, පැලෑටි වර්ග 82ක්, විවිධ ශීරපායි සතුන්, විසකුරු සර්පයන්, අලියන්, රිලවුන්, දිව්‍යයන්, මුවන් වැනි සත්ව විශේෂ මෙම ස්ථානයේ දකින්න පුළුවන් අපිට. ඔන්න ඉතින් අපි දීර්ඝ වෙලාවකට පස්සේ අයත් කන්ද මුදුනටම ආවා. තව චෝටි දුරක් තියෙනවා යන්න.
එන්න මේමයි වටේ තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි බලන්න වටේ පරිසරය. Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. ඉතින් අපි හන්දේ අන්තිම තැනට ආවා. හරියට තමයි සාමාන්‍ය කච්චිරි යන්න පුළුවන්. Wild and free. සානම තැන හන්දේ. පෙන්වන්න තියෙන ඔයාලට මේ කන්දට එන හස්තිය එයාලගේ නම් ලියලා යනවා මේ චෝටි චෝටි පතොක් ගස් තියෙනවා. ඒකේ ඉතින් නම් ලියලා යන එයාලා ඉතින් මේ තියෙන හැම දෙයක්ම නම ඉතින් යාළුවනේ මෙම ස්ථානයේ තිබෙන අවාසනාවන්තම සිදුවීමකුත් තිබෙනවා. ඒ තමයි මෙම ස්ථානයේ පුරාවිද්‍යාත්මක ස්ථානයක්. පුරාවිද්‍යාත්මක ස්ථානය සහ නටබුන් තිබෙන ස්ථානයක්. ඒ වගේම හඳුනා නොගත් ශාක, ඖෂධීය ශාක සියල්ලම තිබෙනවා. ඒ හින්දා මෙම ස්ථානයේ දෙව ජාවාරම්කරුවෝන්ගේ තෝතැන්නක් වෙලා තියෙනවා. ඉතින් මම ඔයාලගෙන් දෙයක් ඉල්ලන්නක් තියෙනවා. ඔයාලා මෙම ස්ථානයේ බලන්න එනවා නම් පරිසර හිතකාමී පුරවැසියන් වශයෙන් නාමල්ලුවනේ සිරි නැරඹීමේදී පොලිතින් ප්ලාස්ටික් ඉවත හෙලීමෙන් වැළකීම, සතුන් හා ශාක වලට හානි නොකිරීම දෙක ගැන අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඔයාලගෙන් මම ඉල්ලා සිටිනවා. ඉතින් ඔයාලට වර්තමානයේ රෝසතිරුවානා කඳුවැටියේ පැහැ අවපැහැ ගැන්වී ඇති බවට දක්නට ලැබේ. එයට හේතුව නිරන්තර පායිස්පර්ශයන්ට යොමු වීමත්, මතු පිට ඇති තිරුවානා පාෂාණය ඉක්මනින් ජීර්ණයට ලක්වීමත් ආදී කරුණු පාදක කොටගෙනය. කඳුවැටියේ මතු පිට ස්තරයේ කෙසේ වුවත් අඩි 1.5-2 ගැඹුරින් ස්තරයේ දම් පැහැයෙන් යුක්ත බවට සොයාගෙන ඇත. මෙම රෝසතිරුවානා කඳුවැටිය ලුණු කන්දක් ලෙස පියවියසට පෙනෙන බැවින් ආදී ගම්වාසීන් මෙයට ලුණුගල් දෙබලයයි ව්‍යවහාර කරන බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. මෙම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ස්ථානයට පැමිණෙන මාර්ගය තුල තිබෙන සෙල්ලිපිය තුලින් එකක් වූ ටජ් මහල සෑදීම සඳහා අවශ්‍ය වන්නා වූ රෝසතිරුවානා සහජාන් කුමාරයා විසින් රැගෙන ගිය බවට පුරාවිද්‍යා මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. එනි ස්වභාවික පරිසරයකට හිමිකම් කියන ඇති ස්ථානයක් මතු පරපුරටත් දැක බලා ගැනීම සඳහා ආරක්ෂා කර දීම අපි සමගයේ වගකීමකි.